සුබ දවසක්. නිම්හෙම එක කොටස් 92ක් මාත් එක්ක රැඳුණු YouTube එකේ සහ Facebook එකේ හිටිය ඔයාලා ඔක්කොටම ආදරෙන් ස්තුති කරන්න තමයි මම ආවේ. මම හිතන්නේ කොටස් 92ක් කිව්වහම මමත් හිතුවා ආපස්සට කොටස් 92ක් කරාද අපි කියලා. කියවපු ඕගලන්ටත් එහෙම හිතෙන්නේ නැති. ගොඩක් දෙනෙක් ඔයාලා හරිම ආදරෙන් කතාව වැඳගත්තා. මමත් කිව්වොත් පෞද්ගලිකව මම ලියපු කතාවලින් මම ගොඩක් ආසම කතාවක් මේ. නිමිම් සත්‍ය කතාවක කොටස් ටිකක් ඒකට අනුයුක්ත වෙලා තියෙනවා. නමුත් සත්‍ය චරිතවලට කොහොමදවත් හානියක් නොවෙන්න මම ලිව්වේ. කොහොමුණත් ඉතින් දැන් නිමිම් ඉවරයි. ගොඩක් අය වාසුලි ඉල්ලුවා. සමාවෙන්න මම හිතුවා වාසුලි කතාව අපි ආයෙ ඊළඟ රික්තකයක් එනවනේ. ඒ වෙලාවට දාමු කියලා වාසුලි දෙන්නම් කියලා තමයි මම ඇත්තටම හිතුවේ. නමුත් ඒ ඇස්සේ මම තිමිරසයා ඉක්මනින් ලියාගෙන ගියා. ඒක නිසා මම හිතුවා දැන් අලුත් කතාවකට ප්‍රතිචාර හැමෝගෙම තිබුණා. ගොඩක් අය Facebook එකේ විශේෂයෙන් අලුත් කතාවක් ඉල්ල හිටියේ. ඒකින්ද මං හිතුවා වාසුලි කතාව වෙනුවට තිමිරසයා අලුතෙන් ලියමු කියලා. තිමිරසයා මම ලියන 12 වෙනි කතාව ඒක වෙනස් කතාවක්. පොඩි අභිරහසක් එක්කලා යන්නේ. ආසාවෙන් කියවන්න එකතු වෙන්න කියලා මං ඉල්ලීමකුත් කරනවා ඔයාලට. ජූලි 1 වෙනිදා ඉඳන් පුරුදු වෙලාවට පුරුදු ස්කෙඩියුල් එකට අපි තිමිරසයා කියමු. එම්හිම් වගේ පොත් print වෙලා ඒ කියන එක මට හීනයක් වගේ. මොකද මේ පොත් දිගයි ගොඩක්. දැනුත් 160ක් තිබිච්ච කොටස් ටික තමයි අපි 92කට පුංචි කරේ. දැන් ඔහොම කොහොම එකපාරට බය වෙන්න එපා. අනේ එනම් අපි හොඳ ටික කියවෙ නැහැ නේ කියලා. එහෙම නැහැ. මම 3 වෙනි කතාව Facebook එකට ලියනකොට හිටියට වඩා දැන් මම 12 වෙනි කතාව ලියනකොට එඩිටින් ගැන දන්නවා. ඒ කියන්නේ කරලා දැම්මට ඒක පුරුදුයි. ඒක නිසා ගොඩක් රිපීට් වෙච්ච කොටස් අයින් කරා. ඒ වගේ දේවල් සින්දු තිබුණා ගොඩක් ඒ දවස්වල ආසාවෙන් ලියපු. තව ඔය ඒ වෙනකොට බලපු ෆිල්ම්ස් ඒවා ඔක්කොම විස්තරෝකේ තියෙනවා. ඉතින් ඒවා ගොඩක් අයින් කරලා කතාව ටිකක් යථාර්ථයට ගත්තා. සහ ටිකක් බොළඳ ගතියට තිබ්බ කතාව මම හිතන්නේ මම ඊට වඩා වෙනස් කරා. කොහොම වුණත් e-books තියෙන ඔයාලට අලුත් කතාව ඒ link එකට upload වෙලා ඉවරයි. ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා. සහ කලින් කතාව කියවපු අයට දැනෙයි පොඩි වෙනස්කම් ටිකක් මම කරලා තිබුණා. කතාවේ රසය වැඩි කරන්න සහ happy ending එකක් දෙන්න මම පුංචි කොටස් කීපයක් වෙනස් කරා කතාවේ. අන්තිම හරිය කියවනකොට අන්තිම කොටසේදී ඔයගලන්ට ඒක බලපු අයට තේරෙයි. මම හිතන්නේ ඒකෙන් කියවපු අයටවත් කතාවටවත් හානියක් වුණේ නැහැ. ඒක ටිකක් අලංකාර වුණා. කොහොම වුණත් තිමිරසයා කියවන්න එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ජූලි 1 වෙනිදා ඉඳන් ඊට පස්සේ අපි වාසුලි කියවමු. බොහොම ස්තුතියි මාත් එක්ක රැඳී ඉන්නවට Facebook එකේ YouTube එකේ තියෙන ඔයාලා හැමෝටම ස්තුතියි.